හරි ළමයි මෙහෙමයි ඔයගොල්ලන්ගේ මේ ස්ටුඩන්ට් ප්‍රොෆයිල් එකට යන්නේ. ඉස්සෙල්ලා මම එවපු ලින්ක් එකට ගියාම මේ විදිහට යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි අහනවා. යූසර් නේම් එක විදිහට ඕගොල්ලෝ දාන්න ඕනේ ඕගොල්ලෝ අපේ ක්ලාස් එකේ රෙජිස්ටර් වෙච්චි නම සම්පූර්ණ නම. ඒක මම ඕගලන්ට වෙන මේ වන්නම් ඕගොල්ලෝ දැනට රෙජිස්ටර් වෙලා තියෙන්නේ මොන නමින්ද කියලා. අන්න ඒක අපි දැන් උදාහරණයක් විදිහට යෝෂිත කියලා ගයාශාන් කියලා ගැහුවොත් ඒක හරියටම ස්පේස් තියලා යෝෂිත හිස්තනක් ගයාශාන් කියලා ගහන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක ගහන්න ඕනේ අර 0.77 කියලා නෙවෙයි 94යි කියලා. ඒ කියන්නේ බිංදුව අයින් කරලා අර කන්ට්‍රි කෝඩ් එක මුලට ගහන්න ඕනේ. ඒ කියන්නේ දැන් 0.75යි නම් ඔයාලා ගහන්න ඕනේ 94.75. අන්න ඒ විදිහ තමයි ගහන්න ඕනේ. ඒකට මම දැන් යෝෂිත්ගේ නම්බර් එක ගහනවා. ඔන්න ඔහොම ගහලා ඒ කියන්නේ 0.75 වෙනුවට 94.75 කියලා ගහලා ඔයාලා දුන්නු නම්බර් එක රෙජිස්ටර් වෙනකොට දුන්නු නම්බර් එක ගහලා ඕගොල්ලෝ මේ විදිහට ඔයාලගේ ප්‍රොෆයිල් එකට යන්න. ඊට පස්සේ වෙල්කම් කියලා වැටෙනවා. මේකේ උඩ ඔයාලට පේනවා my profile කියලා එකක්. අන්න ඒකට යන්න. දැන් my profile එකට ගියාම ඔයාලා මෙතෙක් paper class එකේ කරපු දැනට අපි paper 4ක් කරලා තියෙනවානේ. එතකොට මේ exam 1 ලකුණු 16 අපි ඔක්කොම ලකුණු 20 න්නේ දෙන්නේ. ඒතර යාට 20න් 16ක් තියෙනවා. ඒ කියන්නේ 80ක percentage එකක්. ඒක සමානයි ඒ එකකට සමානයි. එහා පැත්තෙන් ඔයගලන්ට ඒකක් කියලා වැටලා තියෙනවා. එතකොට මේ හතරවෙනි එකට 20න් 19ක් තියෙනවා. ඒකට 95ක් 90ට වඩා වැඩියෙන් තිබ්බොත් A+ එකක් ඕගලන්ට පෙන්නනවා. එතකොට දැනට මේ තියෙන exam 4 එකකට 20 ගානේ හරිනම් ලකුණු 80ක් සම්පූර්ණ ගන්න පුළුවන් නේ. මේක ඒක තමයි මේ out of 80 කියලා වැටලා තියෙන්නේ. එතකොට දැන් යෝෂිත ලකුණු 80න් 70ක් ස්කෝර් කරලා තියෙනවා 4 එකතුව විදිහට. ඒක ඇවරේජ් එකක් විදිහට ගත්තොත් 87.5යි ඒකත් වැටෙනවා. ඊළඟට අපේ ක්ලාස් එකේ මේ පේපර් එක ලියපු අයගෙන් top 5 ස්ටුඩන්ට් ඒ කියන්නේ මේ වෙනකොට වැඩිම ටෝටල් එක තියෙන 5 දෙනා. එතකොට පළවෙනි ගෝල්ඩ් මෙඩල් එක අරන් තියෙන යෝෂිත ගයාශාන් 70ක් අරන් තියෙනවා ටෝටල් එක. ඒක ඇවරේජ් එකක් විදිහට 87.5යි. එතකොට දෙක සිල්වර් මෙඩල් එක රන්දි ලේඛන අරන් තියෙනවා 61යි ටෝටල් එක. අනුජි උෂාරා බ්‍රෝන්ස් මෙඩල් එක අරන් තියෙනවා 60යි. ඒ වගේම හතරවෙනි ස්ථානයේ ජනිත් කෞශල්‍ය ලකුණු 52ක් අරගෙන තියෙනවා. පස්වෙනි ස්ථානයට සදෙව් ඉන්දුවර ඇවිල්ලා තියෙනවා ලකුණු 44ක් ටෝටල් එක අරගෙන. එතකොට දැන් ඔයා මේ බලන ප්‍රොෆයිල් එකේ බලන ඔයා your rank ඔයාගේ rank එක දැන් යෝෂිතගේ නම් මේ ඉන්න 28 දෙනෙක් අතරින් අපේ ක්ලාස් එකේ ඉන්න 28 දෙනෙක් අතරින් එක තමයි යෝෂිත. ඒ කියන්නේ ඔයාට 90 පුතේ දැන් ඔයාගේ එක දැන් අපි හිතමුකෝ ජනිත් කෞශල්‍ය මේක බැලුවොත් එහෙම එයාට පෙන්නන්නේ your rank කියලා 4 out of 28 students කියලා. ඒතකොට ඔයාලට ඔයාගේ rank එක මේ වෙනකොට total rank එක බලා ගන්න පුළුවන්. හරි. මේක තමයි අපේ සුපිරිම වැඩේ. ඕගොල්ලන්ට මේක අප්ඩේට් වෙනවා. හැම paper class එකෙන් paper class එකට මේක අප්ඩේට් වෙනවා. පුතේ ඔයාලා paper class එකට absent වුණොත් එහෙම එදාට ලකුණු 0යි කියලා තමයි වැටෙන්නේ. එතකොට මේ average එක ඔයාලගේ සෑහෙන අඩු වෙනවා. මේ සමස්ත total එක අනුව තමයි මේ top 5 studentලා තෝරන්නේ. අපි ඉදිරියේදී ඔයගලන්ට තෑගි දෙනකොට ලොකු තෑගි එකක් දෙනවා. මේ අවුරුද්ද අවසානයේදී නැත්නම් වාරයේ අවසානයේදී මෙන්න මේ top 5 අතරට ඇවිල්ලා තිබ්බොත් මේ විදිහට ඔයගලන්ට තෑගි වන්නත් පුළුවන්. ඉතින් අම්මලටත් පුළුවන් ඔයාලගේ මේ link එක අම්මලා තාත්තලටත් අරගෙන ඔයාලා ගැන මේ බලන් ඉන්න පුළුවන් මොකද්ද වෙන්නේ තමන්ගේ දුවඩි පුතාට මොකද වෙන්නේ අනිත් අය අතුරින් තමන්ගේ දුව පුතා ඉන්නේ කීවෙනි ස්ථානයේද කියලා මේ සිස්ටම් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ සිස්ටම් එකට ලකුණු දානකොට ඕගොල්ලන්ට SMS එකක් එනවා. ඔයාගේ නම මේ එක්සෑම් නම්බර් එක වැටිලා ඔයාට ලකුණු මෙන්න මෙච්චරක් 20න් තියෙනවා කියලා හැමදාම පේපර් එක කරලා ඉවරලා අපි ලකුණු දානකොට ඔයාට SMS එකකුත් එනවා. ඔන්න දැන් අපේ ICT ක්ලාස් එකේ සුපිරි වැඩ ටිකක් යනවා. එහෙනම් හැමෝම වැඩේට ජොයින් වෙන්න. පේපර් ක්ලාස් ආපු නැති කට්ටිය ඉස්සරහට ජොයින් වෙන්න. අපි බලමු මේකේ ටොප් ලිස්ට් එකට යන්න පුළුවන්ද කියලා ඔයාලට. හරි. මේ ගේම් එකේ අපි ඉමු. එහෙනම් කට්ටියටම good night.